ඉතින් මේ වසන්ත අයියා දවල් ආහාර බේර රසට හදලා තිබ්බා මේ මොනවද කියන්නේ මෑ කරල් ටිකක් රසට කිරි දාලා කිරි කියන්නේ ආයේ මේ කොළඹ කිරි වගේ නෙමෙයි මේවා කොළඹ කිරි අපිට මොකද මේ නැචරල් පෝල් නැචරල් පෝල් කිරි ඔය කියන්නේ කොළඹට කිරි ගමට කැකරි කියලානේ කිව්වේ ඒ බොරු ඒ ඉස්සර ගමේ තමයි කිරි තියෙන්නේ රසට මෑ කරල්ලයක් හදලා තිබ්බා මේ වැව් කරවල හොඳයිනේ තෙල් තිබ්බා තෙල් දාලා ඔය කියන්නේ රස දෙල් එකක් තිබ්බා දෙල් ආයි බටර් දෙල් කොහොමද දෙල් එකක් තිබ්බා හොඳට අර මේ පපරන් දාලා අපිට මොනවද කිය බෙරි වෙන්න ඔය දෙල්ලක් තිබ්බා පපරන් තිබ්බා 9 මිනිස් කරලක් එක්ක රස රතුකල් බත් එක දැන් මේ ඩිනර් එකට මේ මාළු සුද්ධ කරා මගේ යාළුවා ගාව තියෙන ඒ වීඩියෝ එක ඒකත් මේකට කම්බයින් කරනවා දැන් මේ හොදන එක මේ දැන් මම පොඩ පළවට යනවා මේ ඉතින් මම අලුත් කෙනෙක් නෙමෙයි ඉතින් මම බැලුවේ තයිලන්ඩ් ෆිෂන් මල්ලේ ගෙනොයි අපේ සිඩ්නි අයියා ගෙනොයි ඒක බල්ලා තමයි මෙතෙන්ට ආවේ ඉතින් මගේත් බල්ලා කවුරු හරි කෙනෙක් මෙතෙන් එන්න ඇවිල්ලා මේ වගේ ආතල්ලක් අරගෙන සැපක් විඳලා වසන්ත අයියත් එක්ක වරුවක් ගෙවලා වරුවක් නෙමෙයි දවසක් ගෙවන්න එන්න වරුවක් මදි මෙතන වරුවක් ගෑවෙන්නත් මදි හම්බෙක මේ වැවේ නාලා පොඩ සප්පායන් වෙලා රේදුරු මහත්තයාට නනිට් ටික සප්පායන් වෙලා පාඩිය මෙතන රේදුරු මහත්තයාට පුළුවන් ඉතින් ඊට පස්සේ මෙතනට ආවම පස්සේ කිසි වැඩක් නැහැ රේදුරු මහත්තයාට අවශ්‍ය දේ කාලේ වෙලා මේ මම පෙන්නනවා දැන් මෙට්ට කොට්ට ටික ඒ ටික ඔක්කොම පෙන්නනවා හොඳ කම්ෆර්ටබල් විදිහට තියෙනවා කතන්දර වැඩක් නැහැ ඇවිල්ලා කියන්නේ එන්න නැති කට්ටිය මේකට මේ කමෙන්ට් දාන්න අර එහෙම එපා බොරුවට බයිලා මේ ඒ ඇස්සේ මේ පොඩි සීන් එකකුත් යනවා මේ වසන්ත අයියාගේ ඉන්න රම්බෝ ගෙරියාකට මේ තව පොඩි මොකද කියන්නේ කික්කියෙක් ඇවිල්ලා කික්කිට පොඩ්ඩක් ගේම තාම සෙට් නැහැ ඉතින් පොඩි ගේමකුත් යන අතරේ අපි දැන් මේ කතාව යන්නේ නෑ ඉතින් නැත්නම් ඔයලා බලයි මේ මොකද මේ බල්ලෝ මනා ගන්න කියලා එහෙම ලොකු ප්‍රශ්න නෙමෙයි අර මාළුවගේ සුද්ධ කළා එමෙ තමයි ඉතින් කික්කි තියෙනවා ඉතින් කන්නේ බොරුවට නිකන් බය කරනවා රැම්බෝ එහෙම තමයි ඉතින් කොහොම වුණත් ඉතින් මේක මෙතෙන්ට ඇවිල්ලා විඳින්න ඕනේ මේක මෙහෙමයි බ්‍රෝ මේ වීඩියෝ වලින් මාත් බැලුවා අයිලන්ඩ් ෆිෂින් මල්ලික බැලුවා සිඩ්නි අයක බැලුවා ඒව හරි රසවත් හැබැයි මෙහෙට ආවම තවත් රසවත් මෙතන එන්න ඕනේ ඒක බලන්න එහෙනම් එන්න කියලා ආරාධනා කරන ඔක්කොන්නම තව වීඩියෝ දෙක තුනක් ගේන්න තියෙනවා මේ ටික ඔක්කොම එකට කලඹලා කලතලා ලස්සන එකක් හදලා දාන්න බලාපොරොත්තු වෙනවා හොඳේ එහෙනම් ඉන්න සම ෆ්‍රෙන්ඩ්ස් එක්ක අපි ආයි හම්බෙමු